මිනිබිරි මිනිබිරියෝ කොහොම කෙල්ල මිනිබිරි මයි මිනිබිරි අනේ සහකට වක් නෑ මල් මිනිබිරිට පොඩි කී කොයි නින්දද උඹ තීංග කීක චුට්ටක් ඇලවෙලාද හිටියේ මයි මිනිබිරි හා පපුව දාලා යනවා තීංග කී දකින්න නැතු ඒකයි මම මේ තකහනියක් ආවේ මයි කී ආවද පොඩි කී නාවලා යන්න හොඳමයි යන්කොයි පොඩි කී බලන්න අනේ උඹ වගේමයි සහකට වහක් වැඩින්න එපා රත්තරන් කෙරිපොත් සිරියාවේ බෑ නහය නම් උඹ වගේමයි මයකී අප්පච්චි ඇයි මේ දරුණු අයින් කරේ දෙයනේ උඹේ වගේ ඔළුව හැදෙන්නේ කොහොමද කෙල්ලේ මේ පොඩි එකීගේ අප්පච්චියෝ ඇයි බොල ඔය දරුණු අයින් කරේ මං කී දුහක් නම් කිව්වද ඕක හොඳට රවුම් කරලා මේ ඔළුවට තියන්න ඕනි ඔළුවෙන් ගිත හැදෙන්නේ එතකොට අනේ ඇත්තට කොක් ගනි පෙරිපඩ මල ගනි ඔක හදන්න ගනි කො දිය ඇයි උඹ මොකද මේ කියන්න හදන් කරන්නේ කවුරු ආවා මොකක් හාපෝ අද තාවද ඔය නෝන පොඩ පිටට නෝනද ආවොත් ඉවරයි ගෙදරකට අපිට ඕන විදිහකට නම් අපේ දරුවෙක් හදාගන්න දෙන්නේ නැහැ. උඹලටත් ඉතින් මිඩ්වයිෆ් නෝන තමයි ලොකු. දෙපා මෙහෙමත් ඉන්නේ හයියා. මොනවා කිව්වා මිඩ්වයිෆ් නෝනා? ඔළුව අම්මගේ හරි තාත්තගේ හරි විදිහට හැදෙනවා අවුරුද්දක් යනකොට කියලා. මිඩ්වයිෆ් නෝනලා දන්නවා එච්චර එකක්. ඔය දරුණුව හොඳට තියන්න ඕනි ඔළුව හැදෙන්න. තව මොනවද කිව්වේ? ගුඩුස් යවන්න පුළුවන් බං. කිරි හිර වෙන්නේ නැහැ. කිරි තියෙන්නේ කටේ, නහය තියෙන්නේ මෙහෙ. කිරි නහයට යන්නේ කොහොමයි? උඹලටත් ඉතින් මිඩ්වයිෆ් නෝනා තමයි ලොකු.